හෙලෝ ගයිස් මොකක් හරි දෙයක එහෙම නැත්නම් කවුරු හරි කෙනෙක්ගේ පැවැත්ම ගැන ඇති කියලා කියන්න. උදාහරණයක් විදිහට ටීචර් පන්තියේ ඇති. විදුහල්පතිතුමා කාර්යාලයේ ඇති. හාමුදුරුවෝ පන්සලේ ඇති. මෙන්න මේ විදිහට. එහෙමත් නැත්නම් පෑන මේසේ උඩ ඇති. කාර් එක පාක් එකේ ඇති. මෙන්න මේ විදිහට මොකක් හරි දෙයක ඇති කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ කොහොමද කියලා මේ වීඩියෝ එකෙන් මම ඔයගොල්ලන්ට කියලා දෙනවා. ඇති කියලා ඉංග්‍රීසියෙන් කියන්න අපි පාවිච්චි කරන්නේ මේ කියන මොඩල් වර්බ් එකත් be කියන linking verb එකත් එක්ක adjective එකක් හරි adjective එකක් එහෙම නැත්නම් prepositional phrase එකක් prepositional phrase එකක් එකතු වුනහම තමයි මේ වගේ වාක්‍යයක් ඉංග්‍රීසියෙන් කියන්න පුළුවන් වෙන්නේ. adjectives කියන්නේ මොනවද කියලා ඔයගොල්ලෝ දන්නවා. adjectives කියන්නේ නාම විශේෂණ පද. prepositional phrase එකක් කියන්නේ preposition එකක් එක්ක noun එකක් යෙදෙන අවස්ථාව. උදාහරණයක් විදිහට විදුහල්පතිතුමා කාර්යාලයේ ඇති. Principal may be in the office. එතකොට in the office කිව්වහම in කියන්නේ preposition එකක්, the office කියන්නේ noun එක. in the office කියන්නේ prepositional phrase එකක්. ඔහුට මහන්සි ඇති. He may be tired. tired කියන්නේ adjective එකක්. එහෙනම් මොකක් හරි දෙයක පැවැත්ම සම්බන්ධයෙන් ස්වභාවය සම්බන්ධයෙන් ඇති කියලා කියන්න අපි පාවිච්චි කරන වාක්‍ය රටාව තමයි මේ තියෙන්නේ. අපි බලමු මේ වාක්‍ය රටාව යොදාගෙන examples වාක්‍ය කිහිපයක්. පළවෙනි වාක්‍ය අම්මා පන්සලේ ඇති. දැන් ඔයගොල්ලෝ දන්නවා මේ වෙනකොට ස්ට්‍රක්චර් එක මොකක්ද කියලා. අම්මා තමයි සබ්ජෙක්ට් එක. සබ්ජෙක්ට් එක ඉස්සෙල්ලම දානවා mother ඇති. maybe කොහෙද? පන්සලේ. එහෙනම් prepositional phrase එක. mother may be at the temple. අම්මා පන්සලේ ඇති. mother may be at the temple. mother කියන්නේ subject එක, may be කියන්නේ verb phrase එක, at the temple කියන්නේ prepositional phrase එක. අපි බලමු ඊළඟ example එක. ගුරුතුමිය පන්තියේ ඇති. The teacher ගුරුතුමිය the teacher may be in the class. ගුරුතුමිය පන්තියේ ඇති. The teacher may be in the class. එතකොට teacher කියන්නේ subject එක, may be කියන්නේ verb phrase එක. verb phrase එකක් කියලා කියන්නේ අපි ඇයි මේකට මෙතන verbs දෙකක් තියෙනවා. එකක් modal verb එක, අනිත් එක linking verb එක. verbs දෙකක් එකතු වෙලා verb phrase එකක් විදිහට තමයි මෙතන may be කියන එක යෙදෙන්නේ. in the class කියන්නේ in කියන preposition එක, the class කියන noun එකත් එක්ක එකතු වෙලා හැදෙන prepositional phrase එක තමයි මෙතන වාක්‍යයේ යෙදලා තියෙන්නේ. කන්තෝරුව දැන් වහලා ඇති. The office කන්තෝරුව office the office may be වහලා නම් closed. now මෙතන the office කියන්නේ subject එක, may be කියන්නේ verb phrase එක, closed කියන්නේ adjective එක. කන්තෝරුව දැන් පවතින ස්වභාවය. ඒක වහලා තමයි තියෙන්නේ. එහෙනම් ඒක adjective එක. now කියන්නේ adverbial එක. adverbial of time. කන්තෝරුව දැන් වහලා ඇති. The office may be closed now. ඔවුන් ගෙදර ඇති. ඔවුන් they may be at home. They may be at home. ඔවුන් ගෙදර ඇති. they කියන්නේ subject එක, may be කියන්නේ verb phrase එක, at home කියන්නේ prepositional phrase එක. ඒතර ඔයගොල්ලෝ මෙතෙන්දි මතක තියාගන්න ඕනි home කියන වචනයත් එක්ක අපි the වගේ articles පාවිච්චි කරන්නේ නැහැ.
ඊළඟ වාක්‍ය බලමු. කෝච්චිය අද පරක්කු ඇති. කෝච්චිය the train may be පරක්කුයි නම් කියනවා අපි late. The train may be late today. The train may be late today. කෝච්චිය අද පරක්කු ඇති. The train කියන්නේ subject එක, may be කියන්නේ verb phrase එක, late කියලා කියන්නේ මෙතන adjective එක. ඊළඟ වාක්‍ය බලමු. ඔහුට මහන්සි ඇති. He may be tired. ඔහුට මහන්සි ඇති. He may be tired. He කියන්නේ subject එක, may be කියන්නේ verb phrase එක, tired කියන්නේ adjective එක. කෑම සැර ඇති. The food may be spicy. The food may be spicy. කෑම සැර ඇති. ඇය මේ පුවත ගැන සතුටින් ඇති. ඇය මේ පුවත ගැන සතුටින් ඇති. She may be happy about this news. ඇය මේ පුවත ගැන සතුටින් ඇති. She may be happy about this news. She කියන්නේ subject එක, may be කියන්නේ verb phrase එක, happy කියන්නේ adjective එක. නුවරඑළියේ සීතල ඇති. මේ වගේ වාක්‍යවලදී මේ වාක්‍යයේ subject එකක් නැහැ. අපි මේ වගේ වාක්‍යවලට ඉංග්‍රීසියෙන් කියනවා impersonal subjects කියලා. impersonal sentences, impersonal subjects. මේ වගේ අවස්ථාවල subject එකක් නැත්නම් අපි it කියන එක තමයි පාවිච්චි කරන්නේ. It may be called නුවරඑළිය. It may be called in නුවරඑළිය. It කියන්නේ subject එක, may be කියන්නේ verb phrase එක, called කියන්නේ adjective එක. in නුවරඑළිය කියන්නේ prepositional phrase එක. මෙන්න මේ විදිහට මොකක් හරි දෙයක ස්වභාවය ගැන ඇති කියලා කියන්න, පැවැත්ම ගැන ඇති කියලා කියන්න ඔයගොල්ලන්ට may be කියන වාක්‍ය රටාව පාවිච්චි කරන්න පුළුවන්. මේ පැටර්න් එක ප්‍රැක්ටිස් කරලා ඕගොල්ලන්ගේම එක්සාම්පල්ස් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙනකන් ඔයගොල්ලෝ හැමෝටම ජයග්‍රාහී සුබ අනාගතයක්. See you again. Bye bye.